රාජමජ්ජං සුපටිත්ත. රජුන් මැද හොඳින් ඉන්න. රජුන් මැද හොඳින් ඉන්න නිකම් බෑ. රජා කියන්නේ මාර මිනිසෙක්. එතකොට දැන් ඒ කාලේ රජා දැන් ජනාධිපති හරි එහෙම නැත්නම් ප්‍රභූ පැලැන්ති හරි ව්‍යාපාරිකයෙක් හරි වෙන්න පුළුවන්. මේ රජා ගාව සිටුවරයෙක් ගාව හොඳට ඉන්න නම් එයත් හොඳ වෙන්න ඕන. ඒතරේ රජෙක් ගාව කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් පෞරුෂය දෙන්නේ තාත්තා. දරුවෙක් කියන්නේ ඉපදෙනකොට බොහොම පුංචි කෙනෙක් වුණාට දවසින් දවස දරුවෝ වර්ධනය වෙනවා. කායිකව වගේම මානසිකවත්. ඉතින් මේ කාරණාවේදී අම්මගේ තාත්තගේ වගකීම කොයි විදිහටද දරුවට බලපාන්නේ කියන කාරණාව අපි එක වීඩියෝකිනුත් පෙරදි කතා කරලා තිබුණා. නමුත් අද දවසේ මම සූදානම් වෙනවා තාත්තා කියන කාරණාව විශේෂයෙන් මතු කරලා මේ කාරණාව ඔස්සේ කතා බහක් ගෙන යන්නට. ඒ සඳහා අපත් සමග එකතු වෙනවා ප්‍රවීණ ළමා මනෝවිද්‍යාඥ උපදේශක ආචාර්ය චමින්ද මලලසේකර මහතා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආචාර්යතුමනි, ඇත්තටම අපි ගොඩක් වෙලාවට දරුවෝ ගැන කතා කරද්දී පිටිපසින් කතා කරන්නේ අම්මා ගැන. නමුත් දරුවාගේ වර්ධනය කියන කාරණාවේදී තාත්තටත් ලොකු රෝල් එකක් තියෙනවා. ඇත්තටම දරුවගේ වර්ධනය කියන කාරණාවේ තාත්තගේ තියෙන භූමිකාව මොකක්ද? ඔව් ඒ කියන්නේ සන්ධ්‍යා ඒක ඉතාමත් වැදගත් භූමිකාවක්. ඒ කියන්නේ වැදගත් කියන්න හේතුව තමයි අපිට මේ සබහාදහම නිකන් බිහි වෙන්නේ නැහැ. සබහාදහමත් එක්ක තමයි යන්න වෙන්නේ. එතකොට තාත්තා නැතුව අම්මට දරුවෙක් හදන්න බෑනේ. බෑනේ. අම්මා නැතුව තාත්තට දරුවෙක් හදන්නත් බෑ. හරි. මේ දෙන්න එකතු වෙලා තමයි දරුවෙක් බිහි කරන්නේ. ඔව්. දැන් සබහාදහම එහෙම එකක් නිකන් හදන්න ඇති කියලා නිකන් හිතන්න ඕනේ. ඔව්. සබහාදහම එහෙම එකක් හදලා තියෙන්නේ මේ දෙන්න ඕන නිසා. අනිවාර්යයෙන්. හරි. එතකොට දැන් අම්මත් ඕනි තාත්තත්. එතකොට මේ සබහාදහම හරි අමුතුයි. පුදුමයි. ඔව්. හරි. ඉර තියෙන තැනින් චුට්ටක් උඩට ගියොත් අපිට මේ ජීවියේ පැවැත්මක්. ඔව්. පල්ලෙහාට ආවත් නැහැ. ඔව්. ඇයි? ප්‍රශ්නේ වැඩි වෙනවා උඩට ගියොත් සීතල වැඩි. වැඩි වෙනවා. මේ ලෝකේ කැරකෙන එක තව පොඩ්ඩක් හරි වේගවත් වුණොත් අපිට එක තැන ඉඳලා ඉන්න බෑ. ඔව්. පොඩ වුණාම තමයි භූමිකම්පයි. මේ සබහාදහම හරි ලස්සනට මේක හදලා තියෙනවා. ඔව්. මේ අම්මයි තාත්තයි එකතු වෙලා දරුවෙක් හදන්න දෙන්නේ ඒ නිසා. ඔව්. ඈ. ඒතර දැන් මේ දරුවාව උපද්දුවට පස්සේ දරුවා රැක ගන්න එකක් දෙන්නම කරන්න ඕනේ. අනිවාර්යයෙන්. භූමිකාවේදී තාත්තට පාට් එකක් තියෙනවා. එතනදී ඔන්න ඒකේ වගකීමක් විදිහට තාත්තට දරුවට අවශ්‍ය වෙන දේවල් හම්බ කරලා දෙන කොටස වගේ එකක් එනවා. අම්මව දරුවා ආදරෙන් රැක බලා ගැනීම, කන්න බොන්න හදලා දෙන එක වගේ මේ දෙක පාට් දෙක. ඒතකොට උතනදී තාත්තා හම්බ කරලා දෙන එක භූමිකාව. අම්මට ඒක හදාගන්න එක භූමිකාව. ඔන්න දෙක සෙපරේට්. හැබැයි දරුවා වර්ධනය වෙනකොට ඒ දරුවට දෙන ආදරයේ සෙනෙහස මෙන්න මේකෙදි දරුවගේ මනසෙදි දරුවගේ පෞරුෂය හැදෙන්න ගොඩක් වෙලාවට මේ තාත්තගේ භූමිකාව බලපාන. දරුවෝ ගොඩක් වෙලාවට අම්මට වැඩිය තාත්තව අනුකරණය කරනවා. ඒතර අපි දන්නවා සාමාන්‍ය අපිට නිකන් කියන කතාවක් දුවලා තාත්තට කැමති. හරි? පුතාලා අම්මට කැමති. දැන් ඕක ගත්තාම ඔය මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මේ අර මූලික સિદ્ધාන්ත වලින් නම් ගත්තොත් එහෙම පිරිමි දරුවෝ අම්මගේ පියවර අල්ලගෙන ඒකේ පොඩි ආස්වාදයක් ගන්නවා. ගෑනු දරුවෝ ඒමම නෑ. හැබැයි තාත්තා ගාවටලා ඉන්න ආසයි. දැන් ඕකනේ අපි ඔය හිතන්න තියෙන මේ ලිංග ભેදේ. ඔව්. හැබැයි කියන්නේ මම කියන එතන සෙක්ෂුවල් ඩිසයර් එකක් නෑ. හැබැයි අර ඒ කැමති ඒ වෙනසට. එතකොට ඔය දෙගොල්ලන්ම අර හැඩි දැඩිකම තීරණ ගැනීම පෞරුෂය කියන අභියෝග වලට මුහුණ දීම. මොකද දකින්නේ තාත්තා. ඔව්. තාත්තාගේ ලොකු වැඩක් තියෙනවා දරුවාගේ පෞරුෂය හැදෙන්න. අඩුතරමින් මේ දරුවා වර්ධනය වෙන කාලය තුල අවුරුදු 12 13ක් යනකම් මේ දරුවත් එක්ක ගත කරන්නේ. හැබැයි විවිධ හේතු හින්දා ඔක බැරි වෙනවා. ඒ කියන්නේ තාත්තට ෆයිනෑන්ෂලි බෙනිෆිට් එකක් ගන්න හම්බ කරන්න ඔකත් එකක් තියෙනවනේ. ඒකනේ ප්‍රධානම කාරණේ. නැත්නම් දරුවෝ ජීවත් කරන්න බෑ. මොකද ඉස්සර දඩයන් කරලා තාත්තා තමයි ගෙනන්නේ. අම්මා කරේ දරුවෝ බලාගෙන ආරක්ෂා කරගෙන ඉඳලා ඒ ටික හදලා කන්න දීපේ. හරි. හැබැයි ඒක කරගෙන එනකොට දරුවට අර තියෙන ආදරයේ සෙනෙහස දෙන්න ඕනේ. දැන් මම මෙහෙම කියන්නේ දරුවගේ පෞරුෂය හැදෙන්න මේක බලපාන. ඔව්. හරි. ඒතර දරුවා තාත්තව අනුකරණය කරනවා. මේ ටික වෙන්න ඕනේ. හරි. ආචාර්යතුමනි, දරුවාගේ වර්ධනය සිදු වෙන්න නම් තාත්තා තුළ මොන වගේ ගුණාංගද තාත්තා ඇති කරගන්න ඕනේ සහ ඉදිරියට ගෙනියන්න ඕනේ? ඔව්. දැන් අර ඒක තමයි මම දැන් කියන් ආවේ අපි මේ තාත්තට වඳින ගාතාව තියෙනවනේ බුද්ධ ආගමේ නේ. රාජ මජ්ජං සුපටිත්තම් පීතු පාදං නමම. එතන හරි ලස්සනයි ඒ වචනේ තේරුම දන්නවා. රාජ මජ්ජං සුපටිත්තම්. රජුන් මැද හොඳින් ඉන්න. රජුන් මැද හොඳින් ඉන්න නිකම් බෑ. රජා කියන්නේ මාර මිනිසෙක්.
එතකොට දැන් ඔය ඒ කාලේ රජා දැන් ජනාධිපති හරි එහෙම නැත්නම් ප්‍රභූ පැලැන්ති හරි ව්‍යාපාරිකයෙක් හරි වෙන්න පුළුවන්. මේ රජා ගාව සිටුවරයෙක් ගාව හොඳට ඉන්න නම් එයත් හොඳ වෙන්න ඕන. ඔව්. ඒතරේ රජෙක් ගාව කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් පෞරුෂය දෙන්නේ තාත්තා. අනිවාර්යයෙන්. හරි. තාත්තා කෙලින් තීරණ ගන්න. එතකොට දරුවා තාත්තව අනුකරන. හරි. එතකොට ඔයා ආපු එක ගුණාංග. දැන් මේකේ පොසිටිව් සහ නෙගටිව් දෙපැත්තම තියෙනවා. හරි. තාත්තා හොඳට හිටියොත් දරුවා ඒක තමයි අනුකරණය කරන්නේ. තාත්තා ඉන්නේ හතර ගාතෙන් නම් ගෙදරට දරුවා අනුකරණය කරන්නේ ඒක. තේරුණාද? ඔව්. තාත්තා ඇවිල්ලා ගෙදර හැමදාම යුද්ධ කරනවා කෑ ගහනවා නම් තාත්තා එනවට දරුවා කැමතිත් නෑ. හැබැයි තමාට දරුවා අනුකරණය කරන්නෙත් ඒක. තේරුණාද? ඒකෝර තාත්තා හැමදාම ඇවිල්ලා අඩුපාඩු වෙනවා වැරදි කියනවා මෙතන ප්‍රශ්න ඇති කරනවා නම් ඒකට කැමතිත් නෑ දරුවා අනුකරණය කරන්නේ ඒක. හරි. එතකොට තාත්තගේ බිහේවියර් එක දරුවා ගන්නවා. මම කියන්නේ තාත්තා වැදගත් වගේම තාත්තගේ ගුණාත්මක භාවයත් වැදගත්. මම ඒක අර කලින් මගේ ෂෝට් වීඩියෝ එක මම කිව්වේ බුදු තාත්තේ බොන්න එපා කියලා මම කියන්නේ. ඔව්. හරි. තාත්තා බොනවා නම් බොන්න. අපිට ඔය ඇටිටියුඩ් එක මාරු කරන්න බෑ. හැබැයි මම කියනවා තාත්තේ බීලා ගෙදර එන්න එපා. හරි. තාත්තේවා බොන බව දරුවට අඟවන්න එපා. තාත්තේවා දරුවට පේන්න බොන්න එපා. ඔය තමයි මම කියන්නේ. ඔව්. මම බොන දවසට කොහෙරින් ඉන්න. හරි. ඔව්. ඔයගේ දරුවා දැනගන්න ඕනේ නෑ ඔයා බොනවා කියලා. ඔයාගේ දරුවට පේන්නවා බොන්න මේක මහා වීරකම නෙමෙයි මම දැකලා තියෙනවා සමහර දෙමාපියෝ දරුවා ඉන්නවා කමන්න අපේ දරුවට ගාන නැහැ අපි සෙට් වෙනවා ඒක සෙට් වෙනවා හරි සමහර වෙලාවට වෙන සාමාන්‍ය මොහොතකදී දරුවට ආදරේ නොදෙන තාත්තා බිව්වට පස්සේ ඇවිල්ලා දරුවට ගොඩක් ආදරේ කරනවා. ඔව්. ඒක දරුවා දන්නා මේ බීලා තමයි යාළුවා. දැන් දරුවා මොකක්ද හිතන්නේ? එයාගේ දරුවට කවදා හරි දවසක ආදරේ කරන්න බොන්න වෙනවා. තේරුණා? එහෙම නිතන්. මගේ තාත්තා බිව්වහම මරි. ජොලි. ඒ ඉතින් ඕක නිකන් 100න් කරන්න බෑ. ආදරේ කියන්නේ බීලා වෙරි වෙලා ගන්න ඕන එක නෙමෙයි. නෙමෙයි. දරුවෙකුට ආදරේ කරන්න ස්වභාවයෙන්ම වෙන එක. නේ? ඒතකොට මම කියන්නේ ඒ නරක දේවල් කරන්න. ඊළඟ එක තමයි දරුවට වෙලාවක් දෙන්න. දරුවා කැමති මේ වෙලාව. නේ? දරුවා මේ වෙලාව දෙනවට කැමති. දරුවත් එක්ක සෙල්ලම් කරන්න. දරුවත් එක්ක hina වෙන්න. දැන් වැදගත්ම දෙයක් තමයි දරුවත් එක්ක මිත්‍රයෙක් වගේ ඉන්න ඕන. දරුවගේ වැරද්දක් දැක්කොත් එකපාරේ වැරද්ද කියලා දරුවව තලා පෙලන්න බෑ. ඒකට දරුවා ආයේ කවදාවත් ඇවිල්ලා කියන්නේ නැහැ. දරුවා මොකක් හරි දෙයක් කරලා ඇවිල්ලා කිව්වොත් ඒක ඉස්සෙල්ලා ඒක පිළිගන්න. ඔව් පුතේ වැරදි තමයි. හරි. හැබැයි පස්සේ දරුවට ඒක එක්ස්ප්ලেইন කරලා දෙන්න. පුතේ ආ කරපු වැඩේ මෙහෙමයි අපි ආයෙ කරන්න නැතුව ඉමු. ඔයා දන්නේ නැතුනේ කරන්න නැත්තේ. දරුවා අහනවා. දරුවා පාඩම් කරන්නේ නැහැ කියලා එකපාරම කෑ ගහන්න එපා. පුතේ අයියෝ පාඩම් කරන්න. මොකද්ද වර තියෙන ප්‍රශ්නේ? අපි දෙන්න බලමුද? අපි දෙන්න උත්සාහ කරලා බලමු. තාත්තට පුළුවන් නේ ඔක් කරන්න. ඔව්. මොන වැඩේ තිබ්බත් දරුවාගේ අඩුපාඩු හොයන්නේ නෙවෙයි. තාත්තට පුළුවන් නම් දරුවා ගෙදර ආවට පස්සේ පුතේ ඔයා අද මොනවද කරපු වැඩේ? අපි දෙන්න චුට්ටක් බලමුද? දරුවෝ පෙන්නනවා ගෙනන්න. නේ? ඒක දැන් මමත් තාත්තා කෙනෙක්. මගේ දරුවා පුංචි කාලේ මේ උදේ නැගිටින්න ඕන වුණාම එයා නැගිටින්න කැමති නෑ. ඒක දවස් නැගිටලා ඇඬුවා. මම ගෝ පුතේවා නැගිටලා අඬන්න එපා. නේ? නාවෙලා නැගිටින්න. හැබැයි දරුවා අහයිද? එයා අහන්නේ. එයා නැගිට්ටේ මොනවා ඊට පස්සේ මම ගෝ අපි දෙන්න සෙල්ලම් කරමු. දැන් ඔන්න දරුවා පහට නැගිටිනවා සෙල්ලම් කරන්න මට කලින් නැගිටින්න. එයා නැගිටින්න සෙල්ලම් කරන්න. ඒතර මට පැය භාගයක් දරුවත් එක්ක සෙල්ලම් කරන්න බැරි කමක් නැහැ. දැන් මගෙන් සමහර දෙමාපියෝ අහනවා අපේ දරුවා ඉස්කෝලේ යන්න නැගිටින්නේ නැහැ. ඔව්. ඒ ඉස්කෝලේ යන්න නැගිටින්නේ නැත්නම්. ඔයා පැය භාගයක් කලින් නැගිටලා සෙල්ලම් කරන්නකො. එයා බලන්න නැගිටින්නේ නැද්ද කියලා. නැගිටිනවා. ඔව්. එහෙනම් තාත්තට තියෙන වැඩක්. දැන් අම්මට ඕක කර කර ඉන්න බෑ. අම්මා ගිහලා උයන්න ඕන කැම ටික හදන්න. නේ? තාත්තට තියෙන දරුවත් එක්ක සෙල්ලම් කරන්න. හවසට ගෙදර ආවම වැඩ ටික පැත්තක දාලා දරුවත් එක්ක ඉඳගෙන මොනවද පුතේ උනේ කවුද අද මොකද්ද ඒ ඉස්සර ටික අහන්න දරුවට කියන්න දේවල් ගොඩක් තියෙනවා ඒක කතා කරා නේ ගොඩක් වෙලාවට ගෙවල් වල වෙන්නේ ආචාර්යතුමනි අම්මා උදේට නැගිටිනවා කෑම බීම ටිකක් හදන්න ඕනේ දරුවත් එක්කත් ඉන්න ඕනේ තාත්තා කරන්නේ නිදා ගන්න එක ඒකනේ සාමාන්‍යයෙන් වෙන්නේ තාත්තා මාන්සියලා වෙලා නිදා ගන්නවා නැත්නම් ටීවී එක බල බල ඉන්නවා නිවුස් බල බල ඉන්නවා ටෙලිෆෝන් කෝල් එකක් ඉන්න වෙන්න පුළුවන් හැබැයි එහෙම බෑ තාත්තට වෙලාවක් තියෙන ඕන අම්මා කරන දේ සමහරට දරුවා ගණන් ගන්න හැමදාම කියන්නේ. හැබැයි තාත්තා ඇවිල්ලා පොට් ටික බලද්දි දරුවා දන්නවා තාත්තා අවසර ඇවිල්ලා මගේ පොට් ටික බලනවා. නේ? එහෙනම් ඒ ටික කරන්න ඕන. අනික තාත්තා දරුවට ආදරය කරන්න ඕන. තුරුල් කරන් ඉන්න. නේ? දැන් මේ සමහර දෙමාපියෝ කියන අනේ ළමයා ලොකු වෙනකොට අයින් කරන්න ඕන, මාරු කරන්න ඕන, ඈතට යවන්න ඕන, වෙනම තියන්න ඕන. මම නම් කියන්නේ ආයපහුව දරුවාගේ ළමා කාලේ දෙන්න බෑ. නේ? මම නම් මගේ ළමයාව තුරුල් කරන් ඉන්නේ. හරි? එතකොට ඒ දරුවාට ඒ ආදරයේ සෙනෙහස දෙන්න ඕන. නේ? ඒ ළමයා අවුරුදු 20ක් වුණාම ඇවිල්ලා තුරුල් වෙන්න බෑනේ එයාට නිදාගන්න නේ දැන් එයාට තාම පුළුවන් එහෙනම් ඒ දරුවා කියන කාලේ දරුවට දරුකම දෙන්න දරුවව තුරුල් කරගන්න වැරද්දක් කරන්න ඒ තමන් මොනවාට ඒවත් ඒතකොට තාත්තා කොයි වෙලාවකවත් අර අනදෙන නිලධාරියෙක් වෙන්න එපා අනදෙන නිලධාරියෙක් ඕනේ ආදරේ තමයි ඕනේ නේ සමහර දරුවෝ ඉන්න තාත්තා ගෙදර යනකොට කැමතිවත් නැහැ තාත්තාගේ හැසිරීමෙන් එක්කෝ ඇදයක් කියන කෝ මොනවා හරි කියන දැන් මම දන්න නීම තාත්තෙක් ඉන්නා මේ ඒ තාත්තා පන්සල් යනවා පන්සල් ගිහිල්ලා ඇවිල්ලා දරුවන්ට කුණුහරුපෙන් බයින පන්සල් යන්නේ මොකටද යා පන්සල් නේ දැන් දරුවා අකමැතින්ද යන්නේ නැත්තේ සමහරට ඒ තාත්තත් එක්ක යන්න කැමති නැහැ
නැතු දරුවෝ පන්සල් යන්න කැමති නෙවෙයි. ඊපු වෙලාවෙත් අද හොයන. හරි. ඊට පස්සේ දැන් මේ තාත්තලා කරන ඊළඟ එක තමයි මේ ඉතුරු කරනවා. හරි. දරුවෝගේ අනාගතය. එහෙම කරන්න ඕනේ නැහැ. දරුවෝ හදාගන්න එයාගේ අනාගතය. දැන් දරුවට ඕන දේ අරන් දෙන්න. සෙල්ලම් බඩුවක් ඕන දැන් අරන් දෙන්න. හරි. මං කියන්නේ මේ වෙලාවෙම නෙවෙයි. පුළුවන් නම් අරන් දෙන්න. දරුවා කොහේ හරි එක්කයි යන්නේ. දරුවට පොඩ ඇවිදින්න දෙන්න. ලෝකේ දකින්න දෙන්න. රට දකින්න දෙන්න. මේවට හම්බ කරන සල්ලි වියදම් කරන්න. ඒතර දරුවා මේ එක්ස්පීරියන්ස් එකෙන් හැදෙනවා. ඒ අරෙන්න මේ දරුවාගේ තව අවුරුදු 25කට පස්සේ ඕනි වෙයි 50කට පස්සේ ඕනි කියලා දරුවට ඉතුරු කරන්න එපා. දරුවා ඉතුරු කරගයි. දරුවා හම්බ කරගයි. දරුවට දැන් දෙන්න එක්ස්පෝෂර් එක. දරුවට දෙන්න සමාජයට යන්න. එන්න දරුවට පන්තියකට යන්න සල්ලි ඉල්ලුවක් දෙන්නේ. දරුවට කෑමක් කන්න සල්ලි ඉල්ලුවක් දෙන්නේ. සල්ලි තියෙනවා. නැත්තේ නෑ. ඔන්න බොරු කියන අරව නෑ මෙව්ව නෑ කියලා කී මගේ යාළුවා ළමයාගේ account එකට දානවා. ඒ තාත්තා වැරද්දක් නෙමෙයි කරන්නේ. account එකට දාන්නේ දරුවා වෙනුවෙන් ඉතුරු කරන්න. ඔය සල්ලි වැඩක් නෑ තව අවුරුදු 15කට පස්සේ. හැබැයි දරුවට දෙන එක්ස්පෝෂර් එක වැදගත්. එහෙම. දරුවාගේ ඒ වෙලාවේ තියෙන සතුට වැදගත්. දරුවට ඒ වෙලාවේ තියෙන ආදරය වැදගත්. මට දැන් මියුසික් පන්ති යන්න ඕන කියලා පුංචි පුතෙක් කියයි. යනවා ගිටාර් එකක් උතරන් දෙනවා. පවෝදා ඒක පොළවේ ගහනවා. ආයේ යන්නේ. හැබැයි ඒක නාස්තියක් නෙවෙයි. එයා ඒක try කරලා බලනවා. නේ? Tamanට පුළුවන් නම් දීලා බලන්න. ප්‍රයිමරි කාලේ පුළුවන් තරම් දේවල් වලට දාලා බලන්න දරුවා මොකටද දක්ෂ කියලා. ඊට පස්සේ සිලෙක්ට් කරගන්න. යන එක බෑ කියනවා. එහෙම නෙවෙයි එකක් හරි හා කියයි. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත. අන්න ඒක දේ හොයාගන්න දරුවා. එහෙනම් ඒකට තාත්තට ඉන්වෝල්ව් වෙන්න වෙනවා. එහෙනම් තාත්තට මම කියන්නේ හම්බ කරලා ඉතුරු කරන්න නෙවෙයි හම්බ කරලා දරුවට වියදම් කරන්න. ඔබ ආදර්ශමත් වෙන්න. ආචාර්යතුමනි දැන් ඔබතුමා කියපු කාරණාත් එක්ක තාත්තට තියෙන ලොකු භූමිකාවක්. ඒක සුළුපටු වගකීමක් නෙමෙයි. නමුත් මට තියෙනවා මෙන්න මෙහෙම ගැටලුවක්. දැන් සමහර වෙලාවට තාත්තලා විදේශගත වෙලා ඉන්නවා. එහෙම නැත්නම් අම්මයි තාත්තයි දෙන්න තැන් දෙකක ජීවත් වෙනවා. ඔය වගේ ගැටලු වලදී අම්මා ළඟ විතරක් හැදෙන දරුවට මේ තාත්තගේ භූමිකාව අහිමි යාම දරුවගේ වර්ධනයට බලපානවා. ඔව් දැන් මෙතනදී විදේශගත වීම කියන එක ඉස්සර වගේ නෙවෙයි සන්ධ්‍යා. දැන් ඕන තරම් දරුවන්ට කතා කරන්න පුළුවන්, වීඩියෝ කෝල් එකක් ගන්න පුළුවන්. ඒවා හොයන්න බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි උනත් කොහේ හිටියත් අපි ළමයට කතා කරනවා. හරි. දැන් මේ සබඳතා තියෙනවා. ඒතකොට පුතේ අපි දෙන්න බලමු. පොඩයි zoom එකක් දාලා මට පෙන්වන්න බලන්න පොට්ටි කියලා දාත්තට පුළුවන් කතා කරන්න. විදේශගත වුණා. තේරුණාද? දැන් විදේශගත වීම ඉස්සර වගේ ප්‍රශ්නයක් නෙවෙයි. කතා කරන්න පුළුවන්. වෙලාවක් හදා ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම තාත්තට විදේශගත වෙන්නේ හම්බ කරන්නේ. අන්නේ හම්බ කරන සල්ලි ටික වැඩියෙන් ඒවල දරුවට අවශ්‍ය දේවල් ටික නිදහසේ අර ටෝයි එකක් නේ සෙල්ලම් කරන්න විදියක් ඒවා නිර්මාණය කරන්නත් පුළුවන්. ඒතකොට දරුවා එතනත් හැපි. අරකට ප්‍රශ්නයක් නැති. ඒක කරන්න දෙයක් නැහැ. ඔව්. සෙපරේට් වුණාම ප්‍රශ්නයක් තියෙනවා. සෙපරේට් වුණාම සමහර විට දෙන්න නයි වෛරයි නම් ළමයා බලන්න තාත්තට බැරුව යනවා. තමා ළමලා මන් දන්නවා. මන් දෙන්නේ නැහැ ළමයා බලන්න. එයා හිතන්නේ ළමයා එයාගේ විතරයි කියලා. ඔව්. එහෙම බෑ. තාත්තට බලන්න ඕන නම් දෙන්න ඕන. දැන් උසාවි තීරණ දැකලා තියෙනවා මාසෙට එක දවසක් පෙන්නන්න කියලා. ඒවා වහම මෝඩ තීරණ. මාසෙට එක දවසක් නෙවෙයි තාත්තට බලන්න ඕන නම් හරි අම්මයි අවශ්‍ය නැහැ ළමයාව අරන් ගිහලා තියාගෙන ඉඳලා ගේන්න කියන්නේ. තාත්තට අයිතියක් තියෙනවනේ. ඉතින් මම කියන්නේ ඒ සෙපරේට් වුණත් තාත්තා කියන භූමිකාව අයින් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හස්බන්ඩ් කියන භූමිකාව අයින් කරන්න පුළුවන්. හස්බන්ඩ් කියන එක අවශ්‍ය නැහැ. මොකද නෝනාට වෙන හස්බන්ඩ් කෙනෙක් හොයාගන්න පුළුවන්. හැබැයි දරුවට තාත්තෙක් හොයාගන්න බෑ. හරිද? එහෙනම් ඒ සෙපරේට් වීමෙත් තේරුම් ගන්න ඕන කාරණේ මගේ ළමයාට තාත්තෙක් නැහැ. නෝනාට හස්බන්ඩ් කෙනෙක් ඉන්න එක වෙනයි. හස්බන්ඩ් නෝනා කෙනෙක් ඉන්න එක වෙනයි. ඒ දරුවට තාත්තෙක් වුවම කම වෙන්නේ නැහැ. ඉතින් එතනදිත් මම කියන්නේ පුළුවන් වුණා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ තාත්තා නැති වුණා. අම්මා තාත්තා දෙන්නම නැති වුණා. එහෙම දරුවෝ මම ඕන තරම් ඉන්නවා. මගෙත් එක පරිවාසී ඉන්න දරුවන්ට අම්මත් නැහැ තාත්තත් නැහැ. සමහරට තාත්තා නැහැ. සමහරට තාත්තගෙන් අපයෝජනෙ වෙයි. හරි. ඒකෙන් තාත්තගේ මානසිකත්ව ප්‍රශ්න. ඒ වගේ ඒවා තියෙනවා. දැන් ඔන්න ඔතනදී ගැටලුවක් එනවා. අද ගොඩක් අය අහලා තිබ්බා තාත්තා නැත්තම් සිංගල් මාම් කොහොමද මේක කරන්නේ? ඒ වගේ ඒවා අහලා තිබ්බා. මම කියන්නේ ඔයා සිංගල් මාම් වෙලා ඉන්නේ සැමියා හිමි වෙලා. හරි. අන්න එතනදී අපිට සිද්ධ වෙනවා වාට ඩුවල් රෝල් එකක් කරන්න. ඒක ටිකක් ලේසි නෑ. ඒක අමාරුයි. දැන් මම මේ ජෙනරලි කතා කරන්නේ තාත්තලා ඉන්න අයට. හැබැයි අර අතනදී සමහරට සීයා වෙන්න පුළුවන්. මාමා වෙන්න පුළුවන්. එහෙම අය ඉන්න. සමහරව සෙකන්ඩ් මැරේජ් එකකට යනවා. සමහරට ඇත්තටම සමහරව ඉන්න දෙවෙනි මැරේජ් එකේ ඉතාමත් ආදරෙන් දරුවව බලනවා. හැබැයි ඒ වගේම සමහරව ඉන්න දෙවෙනි එකේදී දරුවව එපාම කරලත් දානවා. එතකොට පැහැදිලි ඩිසිෂන් එකක් ගන්න ඕනේ. ඒ වගේ දරුවෙක් මගේ ගාවට ආවා. දරුවාට ડિප්‍රෙෂන්. ඉතින් අම්මා සෙකන්ඩ් මැරේජ් එකකට ගිහිල්ලා ඔක්කොම කරාම දරුවා මට කතා කරලා තිබ්බා මම මේ මනුස්සයට කැමති නෑ මං ගහනවා. මං ඌ මරනවා. එතකොට දැන් දැනග මේ යන්නේ අකමැත්ත. ඉතින් එතනදි ගැටලුවක් තියෙනවනේ සම්දි. දැන් මම කියන්නේ දරුවට කොහොම වුණත් අර තාත්තගේ පෞරුෂය වගේම මාමාගේ පෞරුෂය නම් මාමාගේ පෞරුෂය බලපානවා සීයාගේ පෞරුෂය නම් බලපානවා. සමහරට ඒ දෙකම අවුල්නවා. ඒ වගේ ගත යුත්තක් නැත්නම් අම්මට තනියෙන් ළමයි හදා ගන්න වෙනවා. එතකොට අපිට අර කියන එක නැහැ. එතකොට කෙනෙකුට අහන්න පුළුවන් එහෙම වුණොත් තාත්තා නැත්තම් පෞරුෂයේ ආදාවක් එනවද? එහෙම නැති අය හැදෙන්නේ නැද්ද? හැදෙන අය ඉන්නවා.
හැදෙන අය ඕන තරම් ඉන්නවා. හැබැයි අපි සාපේක්ෂව ගත්තොත් බහුතරයාගේ පෞරුෂයට ප්‍රශ්න එනවා. ඒතර අම්මා ප්ලේ කරන භූමිකාවත් එක්ක දරුවෝ පෞරුෂයක් ඇතුව හැදෙනවා. සමහර අම්මලා ඉන්න තාත්තා වගේ. ඔව්. හැබැයි එහෙම නොවන තැන්වල දරුවට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒකින්ද අපි අර නැති දරුවෝ කියන එක වෙනමම හැන්ඩල් කරන්න. ඒකට අපිට වෙනමම ක්‍රමවේදය. මම අර කියන්නේ සාමාන්‍ය දරුවෙකුට උගන්වන එකයි ADHD දරුවෙකුට උගන්වන එකයි දෙක. තාත්තා අහිමි වුණ දරුවෙක්ගේ හදන ක්‍රමෙයි සාමාන්‍ය දරුවෙක් හදන ක්‍රමෙයි වෙනස්. එතකොට තාත්තා අහිමි වුණ දරුවෙක් හදනකොට අපිට වෙනම ක්‍රමවේද අනුගමනය කරන්න වෙනවා. ඒකට අපි ඇනලයිස් කරොත් ගොඩක් වෙලාවට පෞරුෂාබාධ වෙන ප්‍රශ්න වලට දරුවෝ ගොදුරු වෙනවා අම්මා ස්ට්‍රෝං නැත්තම්. සමහර අවස්ථාවලදී තාත්තා අහිමිව අම්මා හදන දරුවා අනිත් දරුවන්ට වඩා ශක්තිමත් වෙන්න පුළුවන් අවස්ථා. ඒතකොට අම්මට ලොකු කැපකිරීමක් කරන්න. අම්මට ලොකු මහන්සියක් දරන්න වෙනවා. දැන් මම මේ ජෙනරලි කතා කරන්නේ හොඳට ඉන්න ෆැමිලි වල. තාත්තා නිග්ලෙක්ට් කරලා ඉන්නේවා. එහෙම කරන්න එපා. ඔව්. කියන කාරණා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් මේ වටිනා කියන අදහස් ටික බෙදා ගන්නට අපත් සමග එකතු වුණාට දරුවාගේ ජීවිතය තුළ අපි හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ දරුවාගේ වර්ධනය කායිකව වගේම මානසිකව. ඉතින් අපි හිතනවා අපි අද දවසේ කතා කරපු මේ කාරණා ටික අපේ තාත්තලා බොහොම වගකීමෙන් බාරගනීවි කියලා මුදල් උපයනවාම පමණක් නෙමෙයි ගෙදර තුල ඔබගේ වගකීම දරුවා වෙනුවෙන් තාත්තා විදිහට ඔබට මහා දැවැන්ත කටයුතු ටිකක් තියෙනවා ගෙදරදී දරුවත් එක්ක එකතු වෙලා කරන්න. ඉතින් ආදරණීය දෙමාපියනි ඔබට පුළුවන් තියෙනවනි ගැටලුවක් අපිට කමෙන්ට් එකක් විදිහට දෙන්න. ඉතින් අපි සූදානම් ඉදිරි වීඩියෝ හරහා මේ දේවල් කතා කරන්න. ඔබට පුළුවන් අපිව ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.